ධාතු ඉන්ච් ෆිල් ලයිට් එකක් තමයි අද අපි අන්බොක්ස් කරන්න සූදානම් වෙන්නේ. ඉස්සරහට බලන්න පුළුවන් ඉන්නක යාලගේ තියෙනවා ඒ වගේම යාලගේ ෆෝන් එකේ මවුන්ට් කරන ස්ටෑන්ඩ් එක වගේම ඊට පස්සේ වයර් එක පොඩ්ඩක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා M313 කියලා. ඉතින් ඒ වගේම made in China කියලා මේ විදිහට අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යාලගේ තව විස්තර වලින් අපිට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපිට සයිඩ් එකෙන් බලන්න පුළුවන් යාලගේ පින් ෆිල් ලයිට් කියලා වගේ ප්‍රින්ට් කරලා තියෙනවා. ඒ වගේම ෆිල් ලයිට් එකේ ෆීචර්ස් එකක් තියෙනවා. බැක් එකෙත් එයාලගේ ඒ විස්තර ටික වගේ තමයි පේන්න තියෙන්නේ. අපි බොක්ස් එක විවෘත කරලා ඊළඟට බලමු ෆිල් ලයිට් එක මොනවද කියලා. box එක අපිට බලා ගන්න පුළුවන් ring light එක. ඉතින් ring light එකේ මේක තියෙන්නේ USB port එකක්. ඉතින් ring light එකේ පොඩි control එකක් තියෙනවා. අපි control එකෙන් මොකද වෙන්නේ කියලා මේක current එකට plug කරලා ඉවරලාම බලමු. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් tripod එකට mount කරන mount එක තියෙනවා. ඊට පස්සේ mobile එක stand කරන stand එක තියෙනවා. ඉතින් මේකත් හොඳ ශක්තිමත් විදිහට තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ටෑන්ඩ් එකත් එක්ක මේක මවුන්ට් වෙන්නේ කියලා. ඊට පස්සේ මට පාලට පෙන්වන්න දෙන්නේ ඉතින් ට්‍රයිපෝඩ් එකේ තියෙන එක. රින් ලයිට් එකේ ට්‍රයිපෝඩ් එක මට මේ දෙකම එකම තමයි ලබා ගන්න පුළුවන්. මේ දෙක තමයි මට රුපියල් 2500 වගේ පොඩි මුදලක් තමයි ගේතම් ඉතින් මේකට ගන්න මට උඩ ඔයාලට ඔන්ලයින් ඕඩර් කරගන්න පුළුවන් ඉතින් බලලා මම මේක ෆිසිකලි තමයි කඩේට ගිහින් අරගත්තේ. බලමු ට්‍රයිපෝඩ් එක මවුන්ට් කරලා මේකේ ෆුල් ලයිට් එකත් ඔන් කරලා බලමු කොහොමද මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක හොඳට සවි කරගන්න ඕනේ. ෆෝන් එක හයි කරන්න තමයි තියෙන්නේ. මේක අපි හරියට සවි කරගත්තේ නැත්නම් අපේ ෆෝන් එක අවදාන්නේ. ඔයාලට පේනවා ඇති හොඳ උසක් තියෙනවා මේක. මගේ ගානට හොඳ වටනවා. ඉතින් පේන්නේ මගේ මාත් එක්ක ඔයාලා සංසන්දනය කරනවා නම් මට වඩා ෂිෆ්ට් එක උඩින් තමයි මේක තියෙන්නේ. මේක රින් ලයිට් එක මම පොඩ්ඩක් පල්ලෙහාට අරන් ඔයාලට පෙන්නන්න. सामान्य में ring light එක අපිට ඕන විදිහට මේ mount එකේ උඩ අපිට adjust කරගන්න පුළුවන් උස අපිට ඕන විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි මේ cursor එක මේක මේ විදිහට roll කරලා අපිට පුළුවන් මේක අපිට ඕන විදිහකට හදාගන්න. ඉතින් ඒ වගේම තමයි මේක ඕනෙම පැත්තකට මේ විදිහට angle කරගන්න පුළුවන් වල් කියන ඇති. ඊට පස්සේ අපි බලමු phone එක සවි කරන channel මම මේ විදිහට ring light එකේ method
අපි බලමු මොබයිල් එක කනෙක්ට් කරලා මේකේ සාමාන්‍ය කොම්පියුටර් මම ගොඩක් මේක හොඳට සාර්ථක විදිහට අපිට මම මේ විදිහට ෆෝන් එක මවුන්ට් කරගන්නවා සාමාන්‍ය වගේ බැක් කවර් එකක් තියෙන එක අයින් කරලා මවුන්ට් කරලා කමක් නැහැ මොකද ෆෝන් එකට හොඳට ඒකට ඒක ඇනලිටික් පේනති ෆෝන් එකේ බර වැඩි හරිද ඉතින් ෆෝන් එකේ බර වැඩි මම බැක් කවර් එක අයින් කරනවා මේකේ බැක් කවර් එකේ ඉන්න ගොඩක් බරයි එක මම ඉන්න බැක් කවර් එක අයින් කරගන්න මේ විදිහට ඉතින් ෆෝන් එකේ බර වැඩි හින්දා මම බැක් එක අයින් කරන්නේ ඔයාලගේ සාමාන්‍ය බැක් කවර් එක ටිකක් බර විදිහට තියෙන එක නම් අනිවාර්යයෙන් බැක් කවර් එක අයින් කරලා මවුන්ට් කරගන්න හොඳට තියාගන්න මවුන්ට් කරගන්න ඕනේ හරියට මවුන්ට් කරගත්තාම මේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ ඊට පස්සේ මේ විදිහට ෆෝන් එක අපිට මවුන්ට් කරගන්න පුළුවන් ෆෝන් එක මවුන්ට් කරලා තියෙනකොට මම මේ වයර් එක අපි දිග කරගන්න පුළුවන් වයර් එක සාමාන්‍ය දිග හොඳ දිගක් තියෙනවා පේනවා මේකේ මම මේ විදිහට වයර් දිග කරගන්න ඊට පස්සේ සාමාන්‍ය දිගක් තියෙනවා මේ වයර් එකේ සාමාන්‍යයෙන් හිතුවනම් ටිකක් දිග මදි බවක් තියෙනවා අපිට නම් හිතන්නේ මේල් ෆීමේල් ජැක් එකක් මේකට දෙනවහම අපිට මේක අවශ්‍ය ටික හදාගන්න පුළුවන් මම මේල් ෆීමේල් ජැක් එක ඔයාලට පෙන්නන්න මොනවා එකක් කියලා දැනට මම නැහැ අපි හිතුවනම් මේ දිග අඩු හින්දා අපි මේල් ෆීමේල් ජැක් එක මේකට හරි ඉස්සරහින් ගෙනල්ලා ඔයාලට පෙන්නනවා මේල් ෆීමේල් ජැක් එක කියන්නේ මොනවා එකක්ද කියලා අපි ඒක ප්ලග් කරලා බලමු කරන්ට් එකට ලයිට් එකේ එළිය කොහොමද කියලා. ඔයාලට පේනවා මේ තියෙන්නේ මගේ රින් ලයිට් එකේ තියෙන එක කන්ට්‍රෝල් එකේ ලයිට් එක කන්ට්‍රෝල් කරන තියෙන කන්ට්‍රෝල් එක මේක අපිට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් ඔන් ඔෆ් බටන් එක ඊට පස්සේ ලයිට් එක අඩු කරන බටන් එක ඊට පස්සේ ලයිට් එකේ කලර්ස් චේන්ජ් කරන බටන් එක තියෙනවා ඊට පස්සේ කලර්ස් අප් කරන බටන් එක තියෙනවා කියන්නේ ලයිට් එක අප් කරන බටන් එක තියෙන්නේ උඩින්ම ඊට පස්සේ යටින් තියෙනවා ඔන් ඔෆ් බටන් එක. අපි බලමු මේ කන්ට්‍රෝල් එක හරහා ලයිට් එක කන්ට්‍රෝල් කරලා කොහොමද කන්ට්‍රෝල් වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට ලයිට් එක ඔන් කර ගන්නවා. ඊටමත් තද ලයිට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මට මේක අඩු කර ගන්න පුළුවන් මේ කන්ට්‍රෝල් එක හරහා. මම මේ විදිහට ටිකක් අඩු කර ගන්නවා. මොකද මම කැමරා එකට මම හිතන්නේ මේ ලයිට් එළිය ගොඩක් ඕවර්ස්පොන්සිව් වෙන විදිහට තරම් එළියක් තියෙනවා. ඉතින් මේ විදිහට පේනදී මේ තියෙන්නේ කලර්ස් දෙකම මැච් වෙලා කියන්නේ වෝම් ලයිට් එක සහ වයිට් ලයිට් එක දෙකම මික්ස් වෙලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මට මෙන්න මේ විදිහට වයිට් ලයිට් එකට මෙන්න මේ විදිහට මාරු කර ගන්න පුළුවන්. ඉතින් ඒ වයිට් ලයිට් එකේ මම පොඩ වැඩි කරලා පෙන්නන්න. ඊට පස්සේ මම මේක ඊළඟ කලර් එකට ඒ කියන්නේ වෝම් ලයිට් එකට මෙන්න මේ විදිහට මාරු කරගන්න. ඉතින් ඔයාලට පේනදී කලර්ස් තුනම ඒ කියන්නේ වෝම් ලයිට් එක ඊට පස්සේ වෝම් and වයිට් කලර් එක මික්ස් වෙලා යන එක ඊට පස්සේ තනිකරම වයිට් කලර් එක තියෙනවා. ඉතින් අපිට මේ තුනේදීම ලයිට් එළිය මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේවා වැඩි කරලා වෙන්නේ ඒ වගේම අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් වෝම් ලයිට් එකේ ඒ විදිහට අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ලයිට් එක අඩු වැඩි කරගන්න තියෙන පහසුකම නිසා අපිට අවශ්‍ය විදිහට මේක ලයිට් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මවුන්ට් එක හරහා මගේ මවුන්ට් ලයිට් එක වැටෙනකොට කොයි විදිහට අපිට පේන්නේ කියලා අපේ මවුන්ට් කර කැමරා එක හරහා පේන ඇති මම මේ ලයිට් එළිය උඩරිම තත්ත්වයට තමයි ගෙනල්ලා තියෙන්නේ කියලා උඩරිම වැඩි කරලා තියෙන්නේ. ඉතින් මම මේක මේ විදිහට අඩු කර ගන්නවා. මේ තියෙන මගේ වෝම් ලයිට් එක. ඉතින් මේ අඩු වුණාම ඊට පස්සේ මේ සාමාන්‍ය මට්ටමට ඉතින් මම මගේ කාමරේ තියෙන රූම් එකේ තියෙන ලයිට් එක ඕෆ් කරන්න. එතකොට මේ ලයිට් එළිය කොහොමද කියලා ඔයාලට බලන්න පුළුවන්. පේන ඇති රූම් එකේ ලයිට් එක දැන් ඕෆ් වෙලා තියෙන්නේ. රූම් එකේ ලයිට් එක ඕෆ් වුණාම මගේ මූණ ඉතාමත් පැහැදිලිව මම හිතනවා ඔයාලට පේනවා. ඉතින් මම මේක කලර්ස් එක චේන්ජ් කර ගන්නවා වයිට් කලර් එකට. ඉතින් වයිට් එකේදී වයිට් එක නෙමෙයි මේ වෝම් and වයිට් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට වයිට් එකට චේන්ජ් කර ගන්න පුළුවන්. වයිට් එකෙත් අපිට මේ විදිහට එළිය අඩු වැඩි කර ගන්න පුළුවන්. මෙච්චරලා මාත් එක්කනේ සිටි ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරලා bell icon එකත් all දාලා තියන්න. මොකද මේ වගේ වැදගත් වීඩියෝස් ඉදිරියටත් දාන බලාපොරොත්තු වෙනවා වගේ මේ වෙනකොට මම වීඩියෝස් ගණනාවක්ම අප්ලෝඩ් කරලා තියෙන. ඉතින්
ඒ වීඩියෝස් බලන්න. ඔයාලා ඒ වගේම මේකට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස. ඉතින් මේකෙන් දැක් ඔයාලා තේරුම් ගත්තා නම් ඒ දේත් අනිවාර්යෙන් බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. සහ ඔයාලා අන්බොක්සිං වීඩියෝස් බලන්න කැමති නම් ඉස්සරහට මොන වගේ වීඩියෝ එකක්ද ඔයාලා කැමතින් ඉන්නේ කියලා මට පළල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් එකක් දාලා තවත් අයට දැනගන්න ෂෙයා පාරකුත් දාගන්න යන්න.